ආයෙත් ඇල්ලුවා බිම. අල්ලලා හයියෙන් අත් දෙක උඩ රුස්සන්න වේගින් මෙන්න මෙහෙම. දැන් බලන්න රිදෙනවද කියලා? ඔකට තමයි කියන්නේ විශ්ම කර්ම වංශොත් ප්‍රාතිහාරය කියලා කියන්නේ. අපි ඒක කතා කරා රෝගියා බලද්දී නාඩි පරීක්ෂාව රෝගියා එක්ක සාකච්ඡා කරලා ඒ රෝගියත් එක්ක අපි මේ මොනවාද කරේ කලින් වෘත්තිය මොනවද වැඩ කරේ මොනවද ඒවා අපි සාකච්ඡා කරලා රෝගියා බලද්දී ස්පර්ශේ නාඩි පරීක්ෂණේ මේ දේහ ලක්ෂණ බලලා අපි අඳුර ගන්නවා මේක. දැන් මේ අඳුරගත්තා වෙනස් වෙච්ච ස්ථානයේ තියෙන කොන්දේ යම් තැනක පුරුක් කීපයක් ඈත් වෙලා තියෙන බව මම අඳුරගෙන ඒ සඳහා අපි ප්‍රතිකාරය කරනවා. මේ ප්‍රතිකාරයට අපි සත පහක්ව තයි කරන්නේ. ඒ බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මේ පරීක්ෂණ ටික කරගන්න රුපියල් 30-40000කට වඩා රෝගියාට වියදම් කරන්න වෙනවා. මේ සිරිසු ආරණට එන රෝගීන්ගෙන් අපි මුදල් අය කරන්නේ මේක තමයි හෙළ වෙදකමේ පාරම්පරික වෙදකමේ බුලත් අතවත් බලාපොරොත්තුවක් නැතුව රෝගියාගේ වේදනාව සහ රෝගී බාර ගන්න එක ආයුර්වේදෙත් අපේ පාරම්පරික වෙදකමේ අපි රෝගියාගේ ආයු වර්ධනය කර දීම අපේ යුතුයකම. එතකොට එන්නේ රෝගියා බුලත් අතක් නෙවෙයි අරගෙන අපේ ආයුර්වේද වෙද මහත්තුරු එදා වෛද්‍යවරු විදිහට පුහුණු කරලා ප්‍රශ්න අහනවා. ජීවක වෙදදුරාගෙන් සක්දවිදු අහුව ප්‍රශ්නේ ඖෂධයට නොගන්න පැලෑටියක් කොහෙද තියෙන්නේ කියලා. මේ මහා පොළවේ ඖෂධයට නොගන්න පැලෑටියක් නැහැ. මම මේක හැම වෙලෙම කියන්නේ ලංකාව කියන්නේ ආයුර්වේදයේ වශයෙන් උත් අපේ පාරම්පරික වෛද්‍යවරුන්ටත් මුළු රටකටම මේක ෆාමසියක් නැත්නම් ඖෂධාගාරයක්. අබ ටිකක් විසිකරුත් පැලවෙනවා. ඒකට මේ මහා පොළවේ මොනවාද නැත්තේ? හැම ඖෂධයක්ම අපිට හොයාගන්න තියෙනවා. ඉතින් ලෝකේ කොහෙවත් නැහැ අභිමානෙන් මම කියන්නේ හන්දියක් කැඩුනාම හයි කරන වෙදකම. ඇඟිල්ලට බැඳලා හැ හොඳ කරන වෙදකම. ඒ වගේ තමයි මේ මානසික රෝග, කායික රෝග මේ සියල්ලට අපි ගාව විසඳුම් තියෙනවා. නිසා දක්ෂ වෙදදුරන් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ අයට අපි කියන්නේ තමන්ගේ වෙදකම, තමන්ගේ පරම්පරාවේ අත්දැකීමේ පළපුරුද්දෙන් ඉස්සරහට කරන් යන්න. දැන් අපි මේ සෝදානම් වෙන්නේ මේ කොඳුයට පෙළේ තියෙන ඇදේ සහ පුරුකේ ඈත් වෙලා තියෙන එක අඳුරගෙන අපි සුවපත් කරන්න. මේ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේ අපි කිව්වේ X-ray එකක් ගන්න, MRI එකක් ගන්න. ඒගොල්ලෝ ලොකු වේදමක් දරන. රුපියල් 35000ක් විතර යනවා මේ බටහිර වෛද්‍යවරු මුණ ගැහිලා මේක ගිහිල්ලා බලලා තහවුරු කරගන්න. නමුත් අපේ පාරම්පරික වෙදකම අනුව අපි මේ ඔපරේෂන් එක මේ ශල්‍ය කර්මය අපි කරනවා විනාඩි 5යි. මේකට ස්කෑන් කරන්න යන්න අවශ්‍ය නැහැ. මම ස්කෑන් එක කරනවා. අත්දැකීමෙන් පළපුරුද්දෙන් මේ දේ කියන්නේ කිසිම බය වෙන්න දෙයක් නැහැ. කරාන් පස්සේ රෝගියාගෙන් තත්ත්වය අහලා බලමු එන්න බුදු. කොච්චර කාලයක් වෙනවද පුතා රෝග කැක්කුම ඇවිල්ලා ඉස්සෙන්න එපා. නිකට අත් දෙක තියාගන්න. අත් දෙක නිකට දන්නවද? නිකටක් තියෙනවද? කොයි තියෙන්නේ? කොයිද නිකට? නිකට තියෙන කටකාව. ලොකරන් පපු මේ පොළවට තද වෙන්න ඉන්න පපු සහල්වි. ඇඟ රිලැක්ස් එක අන්න හිමින්ද. අන්න දැන් ගැප්ලු තද කරන්න එපා පුතේ. තදයි. සහල්වෙන්. තදයි. සහල්වෙන්. තදයි. සහල්වෙන් පුතේ. තදයි. තදයි. සහල්වෙන්න. තදයි. තදයි. ඉස්සෙන්න එපා එහෙම ඔයා. කියන දෙයක් අහන්න දරුවෝ ඇඟ අංගෙම තද කරන්න නැතු වෙන්න. හැදුවා මං කියවන උඩ තියෙනෙත් අවස්ථාව දැන් ඔයා නැගිටලා බලන්න ඕනේ පුතේ අපි මේක කරාට පස්සේ අත් දෙක ආය නැගිට්ටා නැගිටින්න ඉක්මනට වේගෙන් නමන්න නැතුව බලන්න අල්ලන්න බීම ආයෙත් ඇල්ලුවා බීම අල්ලලා හයියෙන් අත් දෙක උඩ රුස්සන්න වේගෙන් මෙන්න මෙහෙම දැන් බලන්න රිදෙනවද කියලා ඔකට තමයි කියන්නේ විශ්ම කර්ම වංශොත් ප්‍රාතිහාරය කියලා කියන්නේ. සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා. අපේ විශ්මිත විශ්ම කර්ම මහා වාතභංග තෛලය කියන්නේ ලෝකෙ කොහෙවත් ගන්න නැති, ලංකාවෙත් කොහෙවත් ගන්න නැති අනුරාධපුර සිරිසු ආරණ විහාරස්ථානයට ආවොත් පමණක්ම ගන්න පුළුවන් මේ විශ්මිත විශ්ම කර්ම මහා වාතභංග තෛලය. හෙළ රජ දවසේ රාජකීය වෙදදුරන් විසින් භාවිතා කරමින් එදා හිටන් අද වෙනකන් ඒ සත්‍ය ඒ විදිහටම පවතින අපිත් ප්‍රාතිහාරයේ පාර පෙන්නපු ඒ විශ්ම කර්ම තෙල ගැනයි ඔබට අපි කියන්නේ. ගාලා බලන්න මේ තෙල අරගෙන ඔබ දනිස් අමාරුව, කොන්දේ අමාරුව, අත්පා හිරිවැටීම්, කෙන්දා පෙරලීම් ආදී දියවැඩියා රෝගින්ගේ කකුල් හිරිවැටීම, ඒ වගේම කොඳුයට පෙළේ එන සියලු වේදනා, කොඳුයට දිරලා, ආතරයිටිස්, හන්දිපත් රෝග මේ ඇති සියලු රෝග
වාත රෝග භංග කරන මේ විශ්මිත මහා වාත භංග තෛලේ රාජකීය වෙදදුරන් භාවිතා කරපු ඒදා අතීතයේ වෙදදුරන් භාවිතා කරපු පුස්කොළ පොතේ සඳහන් පරිද්දෙන්න තඹ හැලියේ ඒ පුරාණ ක්‍රමයටම අපි අදත් හිඳිනවා. ඒ හින්දා එහි ගුණ අඩුවක් නැතුව අදටත් පවතිනවා. අපිට ඕන වෙන්නේ මනුස්සකමත් එක්ක ලංකාවේ ඉන්න බොහෝ අයට මේ ආරෝග්‍ය පරම ලාභය ලබා දෙන්න. ඒ නිසා අපි මුදලටත් වඩා මනුස්සකමට මේ වෙදකම කරන්නේ. ඉතින් ඒ නිසා අපි රෝගීන් බලන්න රුපියලක්වත් අය කරන්නේ නැහැ. අපි මේ බෙහෙත් තෙලට විතරයි මුදලක් අය කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබට කියන්නේ ඔබ අපට කතා කරලා අපිව හම්බෙන්න එන්න. මේ තෙල් එක ගාලා බලන්න. කෑවොත් ඔබ කියයි වාත භංග තෙල නම් මහා විශ්මිත විශ්ම කර්ම පාතිහාරයක් පාපු තෙලක් කියලා. ඒ නිසා මේක කොහෙවත් ගන්න නැහැ. ව්‍යාජේවට අහු වෙන්න එපා. වාත භංග තෙල නම් සෝමරතන වෙදහාමුදුරු නිෂ්පාදනය කරන සිරිසු අරණේ මහා වාත භංග තෙලම ඔබ ගන්න ඕනේ. මේක නිකන් නෙමෙයි. ඔබ ඇවිල්ලා මේ වෙදමැදුරේ ප්‍රාතිහාර්ය පාල රෝගීන් සුව කරනවා බලන්න. ත්වන් සරණයි.